දකින්නේ දුර්ලභයි. කෙනෙක් මරණයට පත් වුණා කියලා අහන එක දුර්ලභ වුණාද අපිට මේ වෙනකොට? කොවිඩ් කාලේ ආරම්භයේම ආවේ කොහෙන්ද? මම මේ ආනන්ද ලැබුණේ දුර්ලභ වුණාද? 500යි කියනකට 1000යි 2000යි 3000යි 4000යි 5000යි මොනවද මේ හුස්ම ගන්න මිනිස්සු ඉතින් කොටන්නේ නෙමෙයි අපිට දුර්ලභ වුණාද මේක නෑ යුද්ධ කාලේ අපි කියනවා යුද්ධ කාලේ හිට්ලර් මේ වගේ මෙච්චර ගානක් බැලුවා කිසිම කම්දක් නෑ. ඒ ඔක්කොම ඉදිච්චාම විදි වගේ මේ වයසට කිව්වයිද? නෑ. බලමන් හිතන් බලන දීලා ඉති සමහර විට මේ එන්නේ සමහර විට එන්නේ දාන පුච්ච පොල් මාර ගැට මල් ගොඩාක් කොයි පොල්ම නැසෙ කියලා. එතකොට එනම් මේ මරණය කියන එක අපි හිතන්න අකමැති වුණා. අපේ ජීවිතේට අප්‍රසන්නම අකමැතිම හැබැයි නවත්තන්න බැරිම එකම දේ. එතකොට එනම් ඒක බලාපොරොත්තු වෙන එක වැරදිද? ඒක සිහි කරන එක වැරදිද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි සිහි නොකර ඉඳ අපේ ජීවිතේට ඒකට තියෙන මොන දෙයක් නැහැ කියලා වඩුවා. අපි සිහි කරන්න අකමැති වුණත් ඒක ලැබෙනකොට අපිට පෞරුෂය අපේ මානසික හැකියාව කායික හැකියාව දුර්වල වෙනවා. අපිට මේ දේවල් අහිමි වෙන්න වෙලාව එනවා. ඒ නිසා දැන් සිහි කරන්න කියලා. ඒක තමන්ගේ ජීවිතේ ආරක්ෂාවට හේතු වෙනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මරණය ගැන සිහි කරනවද කියලා අහනවා. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි මම නම් සිහි කරනවා කියලා. කොහොමද සිහි කරන්නේ කියලා. එතකොට කියනවා ස්වාමීනි මං හිතන්නේ මට ජීවත් වෙන්න තියෙන්නේ දැන් අද උදේ මං දැන් එළිය දැක්කා. හැබැයි ඊට උදේ වෙද්දි මම මැරෙන්න පුළුවන්. ඒ නිසා මම අද දවසේ මේ යහපත් ජීවිතයක් ගත කරනවා කියලා මම හිතාගෙන ඉන්නේ. අද විතරයි මට ජීවත්